අද මම ගෙනාවේ මම හොට් චොක්ලට් එකක් හදද්දි ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේකට මම මේ විදිය මග් එකක් අරගෙන ඒකට හොට් චොක්ලට් පවුඩර් දැම්මා. පවුඩර් මම පාවිච්චි කරන්නේ මේ ගැලැක්සි එක. ඒක ගොඩක් රසයි. ඉතින් මේකේ මේස හැඳිනම් හොඳට ෆුල් 3ක් දාන්න ඕනේ. මම මේ පොඩ්ඩක් මේස හැඳට වඩා පොඩ්ඩක් පොඩි එක ගත්තේ. පොඩි හදෙන නිසා මම 3මාරක් විතර දානවා. එනට මේස හැඳිනම් හොඳ ෆුල් 3ක් විතර දාන්න. එතකොට හොඳ රස මේ හොට් චොක්ලට් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ වතුර පොඩ්ඩක් මේ විදිහට දාලා හාෆ්ටත් වඩා පොඩ්ඩක් අඩුවට වගේ වතුර ටිකක් දාලා හොඳට දිය කරගන්න මේ කැට ටික නැති වෙනකම්ම. අන්න මේ විදිහට හොඳට දිය කරගන්න. මොකද කැට ඔක්කොම දියුණාම තමයි හොඳට රස එන්නේ ඒ හොට් චොක්ලට් එකේ. ඊට පස්සේ තමයි මම ෆ්‍රෙෂ් මිල්ක් එක ඇඩ් කරගන්න. එකතු කරගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් එකේදී ඔයාලට මේ බ්ලූ ටොප් එක තියෙන එක නම් ගොඩක් රසයි. මම නම් යූස් කරන්නේ ග්‍රීන් ටොප් එක තියෙන එක. ඒකත් හොඳයි රසයි. නේද බ්ලූ ටොප් එක නම් ගොඩක් රසයි උකුවට තියෙනවා. ඉතින් හැදුවට පස්සේ මෙන්න මෙහෙම තමයි හොට් චොක්ලට් එක තිබ්බේ. ඉතින් හරිම රසයි. ඔයාලත් ආයෙ හදලා බලන්න. මේ තියෙන්නේ නම් මගේ කිචන් එකේ තියෙන ලස්සන මල්. ඉතින් මම හරි ආසයි කිචන් එකේ ලස්සන මල් තියාගන්න. හරි අද වීඩියෝ එක දැනපුවට ගොඩාක් ස්තුතියි.